ඩොයිලි කියලා ආවා දේශාටකෙක්. ඔහු ඒ කියන්නේ රටක් ආක්‍රමණය කරන්න අතික්‍රමණය කරන්න කලින් එනවා රටකට යම් පුද්ගලයෙක් මේ රටේ ස්වභාවය ගවේෂණය කරන්න. දේශ ගවේෂකයෙක්. මෙන්න මේක ලියනවා මේ සිංහලේ රාජ්‍ය අපිට යටත් කරගත්තාද? අපිට අවශ්‍ය විදිහට පාලනය නම් කරන්න වෙන්නේ නැහැ. ඇයි? කාරණාව බරපතලයි. මිනිසුන්ද රජුන්ද දනගසන එක කොටසක් ඉන්නවා අපේ හාමුදුරනේ. ඒ තමයි සංඝ රත්නය. ඒ පිරිසට ජනතාව නතු වෙන තුරු පන්සල නම් වූ තැනට ජනතාව එකතු වෙන තුරු ඕන එපාකන් ටික සාකච්ඡා කරන තුරු මේ රාජ්‍යත්වයේ කවදාවත් අපිට ඕනතර පාවිච්චි කරන්න බෑ, යටත් කරන්න බෑ කියන කාරණාව බොහොම ලස්සනට පැහැදිලි කරනවා. අද එදා 1803 මේ කාරණාව ඉෂ්ට කරන්න උත්සාහ කරන්නේ. අද මම මේ ප්‍රශ්න මතු කරන ඔබට. ඔබ පන්සලට එනවද? කීප දෙනෙක් එනවා නේද? මෙතන බැලුවොත් ගොඩක් කට්ටිය ඉන්නේ ගැහැණු දරුවෝ නේද? පිරිමි දරුවෝ එන්නේ නැහැ බෑ. හැබැයි හැන්දෑවට බාරක් ඉන්නවා මීට වඩා සෙනග නේද? ඉන්නවනේ පුතේ? ඉන්නවා. දැන් මගෙත් එක තරහ වෙයි පිරිමි දරුවෝ කරන්න දෙයක් නැහැ. තරහ වුණා කියලා මට ඔබට මට කරන්න දෙයක්වත් නැහැ. මට ඔබ රැගෙන යන්න දෙයක්වත් නැහැ. මට වදිනාම දේ මගේ ජාතිය රැක ගැනීම. හරි. ඊළඟ කාරණාව පන්සලට මිනිස්සු නොයන කාරණා දැන් දෙකක් කියනවා. මම ඒක අනිවාර්යෙන් අපේ අම්මට කියන්න අවසරයි. මේක විහාරස්ථානයක්. නමුත් මම කියනවා මේක. දැන් පන්සලට මිනිස්සු වෙන ඇති කරුණු දෙකක් අපේ අම්මට මිනිස්සු කියනවා. දැන් ඔබ වහන්සලා ගිහියන් ගැන දන්නේ නැහනේ. අපි දන්නවා ගිහියෝ ගැන. මොකද අපිනේ මේ ගිහියොත් එක ඉන්නේ. කියනවා හාමුදුරුවෝ සිල් රකින්නේ නැහැ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. සරල සුමට ප්‍රශ්නයක්. මට තියෙන ප්‍රශ්න මම ඔබෙන් निराකරණය කරගන්න බෑ. දැන් මට අත උසලා කියන්න කොහොමද හාමුදුරුවන්ට රකින්න තියෙන සීලය? උපසම්පදා සීලය ශික්ෂාවන් වශයෙන් කීයක් තියෙනවද? 200 කෝටියක් සංවර සීල ආරිමා සීලය සමග සාමාන්‍ය 227ක් ශික්ෂාවන් තියෙනවා. මම අහන ප්‍රශ්නේ ඔබට ශික්ෂාවන් කීයක් තියෙනවද? ඒක දන්නේ නැද්ද? 5යි. හරි. දැන් හාමුදුරුවන්ට සිල් රකින්නේ නැහැ කියලා චෝදනා කරනවා නම් ඔබ පන්සිල් රැකලා ඉන්න ඕනේ. ඒකනේ වැදගත්ම කාරණාව. දැන් ඔබ පන්සිල් රකින්නවද? මම අභියෝග කළා කියනවා ඔබ පන්සිල් රකින්නේ නැහැ කියලා.